සමාදන් වෙන්න තෙවරක් නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං गच्छामि ဒုတိယံ පි සංඝං शरणं गच्छामि တတိယံ පි බුද්ධං शरणं गच्छामि တတိယံ පි ධම්මං शरणं गच्छामि တတိယံ පි සංඝං शरणं गच्छामि ပါဏာတိပါတာဝေရမဏီសិក្ខាပဒံ සමාදියාමි អදිនោដានាវេរមណីសិក្ខាបដံ සමාදියාමි កាមេសុមិច្ឆាចារាវេរមណីសិក្ខាបដံ සමාදියාමි មុសាវាដាវេរមណីសិក្ខាបដံ සමාදියාමි សុរាមេរយមជ្ជបមាដដ្ឋានាវេរមណីសិក្ខាបដံ සමාදියාමි සාදුනාදයක් පවත්වමු. හොඳයි ඔබ විසින් බොහොම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් සකස් කොට පිළියෙල කොට තැන්පත් කළා වූ මේ දානයේ අග්‍රෝ පිණ්ඩය භාග්‍යවත් ශාන්තිනායක විතරාගී අමාමෑණී දස බලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පවතින උතුම් සම්බුද්ධ ගුණයන්ට දහවල සම්බුදු පූජාවක් වශයෙන් पूजा करम पूजाम वेवा पूजाम वेवा पूजाम वित्वा කියන සිතුවිලි ඇති කරගෙන සාදු කියන තෙවරක් නමස්කාරය කියන දහවල සම්බුදු පූජාව පවත්වනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ මාර්ගයට පස්සේ මේ විදිහට කියවන්න ඝනසාරප්ප දිත්තේන දීපේන කමදංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනා ගන්ධේන පූජයාමි තථාගතං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන
පුඤ්ඤේන මේතේන ලබාමි මුක්ඛං උපං නිරායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා පතිගන්නාතු මුත්තම අදිවාසේතුනෝ බන්තේ භෝජනං පරිකප්පිතං व्यंजनं परिकप्पितं कज्जकं परिकप्पितं ताम्बूलं परिकप्पितं सब्बं सद्दाय पूजितं अनुकम्पं उपादाय पतिगन्नातु मुत्तम वन्दामि चेतियं सब्बं सब्बकानेषु पतिष्ठितं शारीरिकधातु महाबोधिं बुद्धरूपं सकलं सदा इमिना पुण्यकम्मेन मामे बाल समागमो सतं समागमोतु याव निब्बानपत्तिया इदं मे पुण्यकम्मं आसवक्खया वाङ्मूतु सब्ब दुःखा पमुञ्चतु වැඩමුකුට වදාළ අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි කාර්මික පින්වත්නි අපේ මංගලා මහලේකමගේ මහත්මිය දර්ශන පඬිත තිසර කියන දරුවන් ඒ වගේම ඒ දරුවන්ගේ ආදරණීය බිරින්දෑවරු ඇතුළු කොට ඇතිව මේ ඥාති හිතයිසී සෑම සියලු දෙනාම එකතු වෙලා කළගුණ සැලකීමේ දාරතර පින්කම සිද්ධ කර ගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. වසර දෙකකට ඉහතදී අභව ප්‍රාප්ත වන්නට යෙදුන ආදරණීය ස්වාමි පුත්‍රයාට දරුවන්ගේ ආදරණීය පියාණන් වහන්සේට මේ ඥාතිවරුන්ගේ තමන්ගේ ඥාතිවරයාට හිතවතාට අපේ සුනිල් අශෝක ජයවර්ධන මහත්මයාණන්ට පින් අනුමෝදන් කරන්නටයි මේ හැම දෙනාම එකතු වෙලා මේ පින්කම සිදු කරනු ලබන. ඒකම අපේ මංගලා මහලේකමගේ මහත්මියගේ ආදරණීය අම්මා තාත්තත් මේ වෙලාවේ සිහිපත් කරලා පින් දෙන්නට බලාපොරොත්තු වෙනවා. සෙනවිරත්න මහලේකම පියාණන් වහන්සේ ලිලී සෙනවිරත්න මහලේකම මෑණියන් වහන්සේ සිහිපත් කළ පින් දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සුනිල් අශෝක ජයවර්ධන මහත්මයාණන්ගේ ආදරණීය මෑණියන් වහන්සේ සහ පියාණන් වහන්සේ සිහිපත් කරනවා. කැප්ටන් වෝල්ටර් ජයවර්ධන පියාණන් වහන්සේ අපේ ජයවර්ධන ගුරු මාතාවත් සිහිපත් කරලා ඒ අයගේ පරලෝක ජීවිතයත් සුවපත්ම වේවා කියන පවිත්‍ර සිතුවිල්ලෙන් යුක්තව පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. සුනිල් අශෝක ජයවර්ධන මහත්මයා පිළිබඳව යමක් සිහිපත් කරනවා නම් ගොඩක් පින්දහම් කරගත්ත මහත්මයෙක් වශයෙන් තමයි අපි එතුම හඳුනගෙන තිබෙන්නේ. විශේෂයෙන්ම මට මතකයි මේ අපේ මේ ජයවර්ධන මාතාව ගෙදර නේද තනියෙන්ම ජීවත් වුණා. ඒ කාලය තුල එතුමියගේ දරුවෙක් වශයෙන් අපේ සුනිල් අශෝක ජයවර්ධන මහත්මයා එතුමිය වෙනුවෙන් කළ යුතු ඒ උපස්ථාන කටයුතු ඉතාමත් හොඳින් සිද්ධ කළා මට මතකයි. සමහරවිට මෙතෙන් ඉඳන් පළවෙනි ගිහිල්ලා
ඒ වැඩ කටයුතු ටික සිද්ධ කරලා ආය සමාජයට ඉන්නවා නැත්නම් මේ අම්මා මෙහෙට එනවා. ඒ එතුමා අපි වැඩිපුරම හඳුනාගත්තේ ජයවර්ධන නෝනාගේ ගෙදර ගියාට පස්සේ අපේ ලොකු හාමුදුරන් වහන්සේ සමග අපේ ජයවර්ධන නෝනා බොහොම හිතවත් ගුරු මෑණි කෙනෙක් වශයෙන් ඉතින් හරි අපේ ලොකු හාමුදුරන්ට බොහොම ආදරයක් කැමැත්තක් ලිංගතුකමක් අපේ ජයවර්ධන ගුරු මාතාවගේ තිබුණා. ඉතින් ලොකු හාමුදුරෝ ඒ ස්ථානට යන වෙලාවට අපිවත් එක්කරගෙන ගියා පිරිත් කියන්නේම යා අම්මට ආශිර්වාද කරන්න. ඒ හැම තැනකදීම අපේ සුනිල් අශෝක මහත්තයා ඒ අම්මා වෙනුවෙන් කළ යුතු සියලුම වත්පිළිවෙත් සැලකිලි සත්කාර උපස්ථාන ධ්‍යානෝපස්ථාන තාමත් ඉරින් සිද්ධ කළා. ඒකම ඇතුළට නිවන් දකින්න කියන එක තමයි මගේ හැඟීම. ඒ පින්කම තාමත් හොඳයි. මෞපිය උපස්ථාන හොඳටම කරපු පුතුන් කෙනෙක්. ඒ වගේම එතුමා හොඳ ස්වාමි පුත්‍රයෙක් අපේ මංගලා මහලේකමගේ මහත්මියට මේ දරුවන්ට හොඳ ආදරණීය තාත්තෙක් වඩපත් වුණා. දරුවන්ගේ ජීවිතවලට අවශ්‍ය කරන ආදරය රැකවරණය සෙනෙහස වගේම අධ්‍යාපනික වශයෙන් මේ දරුවන්ට ලබා දිය යුතු දැනුම ආදී සියල්ලක්ම එතුමා සම්පූර්ණ කරලා දීලා සමාජයේ අභිමානවත් විදියට ජීවත් වෙන හොඳ දරුවෝ තුන්දෙනෙක් මෙලොවට ජනිත කරන්නට ඉදිරි මිතුමියත් එක්ක ඔබ දෙදෙනා කරපු මහාම පින්කම තමයි මේ දරුවෝ තුන්දෙනා උස්මහත් කරලා සමාජයේ වැදගත් දරුවෝ තුන්දෙනෙක් බවට පත් පිළිමේ පින අපේ අශෝක මහත්තයාට අයිති වෙනවා. ඒ වගේම තමයි අපේ සෙනවිරත්න මහලේකම මහත්මයා විලී සෙනවිරත්න මහලේකම කියන්නේ බොහොම පින්වන්ත අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්. මෙතන මේ නම් සඳහන් කරලා තියෙන 5 දෙනාට අපි අමුතුවෙන් පින්කම් කළ පින් දෙන්න ඕනිම නෑ. මොකද ඒගොල්ලෝ ජීවත් වෙලා ඉන්නකම් කළ යුතු ආගමික සේවා, සමාජික සේවා, ජාතික වශයෙන් හැම පැත්තකින් අපි ඔක්කොම ආදර්ශයක් කියලා මම හිතන්නේ. අපේ සේවක මාළික මහත්මයා ඒ පියාණන් වහන්සේ ඔච්චර වැඩ කරු මිනිස්සුන් දිහා කල්පනා කරන වයසට ගිහිල්ලා. ඒ කියන්නේ අවහාප්‍රාප්ත වෙන අවුරුද්දකට විතර ඉස්සෙල්ලා පාරේ තනියෙන් ඇවිදවිද වත්තට ගිහිල්ලා වැඩ කරපු චරිතයක්. ඒ නිසා මේ අම්මා තාත්තා මේ අම්මා ඉංග්‍රීසි විද්‍යාත්ම අම්මගෙන් බේරෙන්න බෑ පොඩි හම්බුනේ. මතකද දාන්නේ එනකොට බලෙන් කැම ටික ගවන්න උත්සාහ කරනවා. ඒක තාම මට මෙවිල පේනවා. අර අඩිමිට වෙලා වාඩි වෙලා පොඩි හාමුදුරට සෑම කරදර කළා දානවා. ඉතින් ඒ වගේ මේ හාමුදුරන්ට මේ දරුවන්ට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මේ යම්සේද මේ 4 දෙනා ආච්චි අම්මලා සීයලා ඔයගොල්ලන්ගේ හාමුදුරන්ට අම්මලා වුණා තාත්තලා වුණා හරි මානදේ. ඒ වගේම සෙනවිරත්න මහලේකම මහත්මයා කියලා කියන්නේ ධර්ම ග්‍රන්ථයක් වගේ චරිතයක්. බණ හොකටම ගන්න. අපි බණ කියන තැන අහගෙන ඉඳලා සමහර වෙලාවට යම් ගැටලු අපෙන් යනකොට අපිට වෙනම කියලා දීපු අවස්ථාවක් තියෙනවා. අපේ ගුරුවරු බණ පොත් කොච්චර කියන කියනවා. ඒ නිසා මේ පින්කම් අපි කරත් නොබලන් මේ සුනිල් අශෝක මහත්තයාට සෙනවිරත්න මහලේකම පියාණන් වහන්සේට ලිලී සෙනවිරත්න අම්මට කැප්ටන් වෝල්ටර් ජයවර්ධන තාත්තට ජයවර්ධන ඒ අම්මට ඕනතරම් පින් කුසල් තියෙනවා. නමුත් මේක අපේ යුතුයකම මේක අපිට කරගන්න බැරි වුණොත් අපේ හිතටත් හරි නෑනේ මේක අපිට කරන්න බැරි වුණා කියලා. ඒ නිසා ඒගොල්ලන්ට කොච්චර පින් තිබුණත් මේ දරුවෝ තුන්දෙනා අම්මත් තනියෙන් තියාගෙන ලේලි කොට පිළිතු වෙලා මහා පින්කමක් කරනවා. සුනිල් මහත්තයා නැති වෙච්ච දවසේ ඉඳලම 7 දවසේ පින්කම්, 3 මාසෙ පින්කම්, අවුරුදු පින්කම්, ධර්ම දේශනා පින්කම් ආදී වශයෙන් ඒ ඉතාමත් ලස්සන පින්කම් සංවිධානය කරලා සිද්ධ කළා. ඉතින් අද වසර දෙකක් ගත වෙන වෙලාවේ මේ පින්වන්ත චරිත සිහිපත් කරලා ඒ අයගේ පරලෝක ජීවිතය සුවපත්ම වේවා කියන පවිත්‍ර සිතුවිල්ලෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා පුඤ්ඤානි පරලෝකස්මින් පටිච්චාහංති පාණං පින පමණයි මලගිය ඇත්තන්ට පිහිට සඳහා පවතින්නේ. ඒ අය කොච්චර පින් කරගෙන තුනක් මේක දරුවෝ වශයෙන් අපි යුතුයකම අම්මා තාත්තගේ පරලෝක ගියාම පින්කම් කළ පින් අනුමෝදන් කරන එක දරුවන්ගේ යුතුයකමක් කියලා සිගාලවා සූත්‍රයේ දේශනා කළම තියෙනවා. ඒක නිසා මේ කරුණු කාරණා හොඳින් තේරුම් ගන්න ඔබ ඔබෙන් ඉෂ්ට විය යුතු ආදරණීය ස්වාමි දියණියක් වශයෙන් අපේ මංගලා නෝන මහත්මියගේ යුතුයකම. අපේ දරු තිදෙනාගේ ලේලිවරු තිදෙනාගේ යුතුයකම. ඥාතිවරුගේ යුතුයකම තමයි මේ පින්කම සිද්ධ කරලා පින් දීම. ඒක නිසා ඔබ
ඒ වෙනුවෙන් ධාර්මික දාන වස්තුව සකස් කරගත්තා. දුක් මහන්සියලා හරියම්බ කරුණු මුදල් විය පැහැදම් කළ ධාර්මික දාන වස්තුව සකස් කරගත්තා. පූජනීය මහා සංඝරත්නය වැඩම කරගත්තා. හිතේ පිරිසුදු බව ඇති කරගෙන දැන් බලාපොරොත්තු වෙන දානයේ සමසතුව පූජා කරන්න. මේ ආදරණීය ඥාතිවරු සියලු දෙනාටම උතුම් නිවන් පිණසම මේ දානමය පින්කම හේතු වාසනාම වේවා වෙත්වා කියන හිතේ ඇති කරගෙන මම කියන වාක්‍යය කියලා දානය සමසතුව පූජා කරමු. සාදු කියමු. ඉමම් වික්කං සපරික්කාරං වික්ඛු සංඝස්ස දේම ඉමම් වික්කං සපරික්කාරං වික්ඛු සංඝස්ස දේම ඉමම් වික්කං සපරික්කාරං වික්ඛු සංඝස්ස දේම සාදුනාදේතෝතම සිදු කළා උදාාරතර පින්කමේ බලය ශක්තිය ආශිර්වාදය ඒ වගේම අපේ මංගලා මහලේකමගේ නෝන මහත්මිය දරුවෝ ජීවිතේ කරපු මහා වටිනා පින්කම් කියන ඒ පින්කම් මතක් කරගෙන අපි ඔක්කොම ජීවිතේ කරපු පින්කම් මතක් කරගෙන හැම පින්කමකම බලය ශක්තිය ආශිර්වාදය මේ දරුවන්ගේ මේ මෑණියන් වහන්සේට ලැබේවා. මංගලා මහලේකමගේ නෝන මහත්මියගේ ජීවිතයට බලපවත්වන සියලුම නිරදුක් අපල උපද්‍රව කරදර හිරිහැර බාධක දුර වේවා. ආදරණීය අම්මා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්ම වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පුතාලා තුන් දෙනාටත් ලේඩිවරු දෙදෙනාටත් ඒ පවුලේ ආදරණීය අම්මලා තාත්තලා ඇතුළු කොට ඇතිව ඔබට මේ පින්කම සිද්ධ කරගන්නට උදව් කරපු උපකාර කරපු සහයෝගය දක්වපු ළඟින් වචනයකින් හරි හොඳයි කියමින් හිටපු සියලු දෙනාටමත් මේ පින්කමේ ආශිර්වාදය ලැබේවා ලැබෙත්වා. හැම දෙනාගේම ජීවිත නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා. ඉගෙන ගන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණුවටපත් වෙත්වා. වැඩිහිටියන්ට ගන්නගෙන රැකී ආරක්ෂා බෙලහෙන දාන ගොවිතැන්පත් ව්‍යාපාරිකාදී කටයුතු දියුණුවෙන්පත් වෙත්වා. ඔබ හැම දෙනාම පුනරුවන් නිම පිහිටෙන් සුවපත්ම වෙත්වා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. අරමුණ වශයෙන් තබාගත් වසර දෙකකට ඉහතදී අභාවයට පත්වන්නට යෙදුන ආදරණීය ස්වාමි පුත්‍රයාට ආදරණීය තාත්තට මාමල්ලියට අපේ ඥාතිවරයට සුනිල් අශෝක ජයවර්ධන මහත්මයාණන්ට මේ පින් ලැබේවා ලැබෙත්වා. ලබා ඇති පරලෝක ජීවිතයේ දුකක නම් දුකෙන් අත් මිදේවා. සැපක නම් සැපේ වඩාත් වර්ධනය කර ගනීවා. ජීවිතේ කරපු හැම පිනක්ම අනුමෝදන් වෙලා එතුමා උතුම් අමා මහ නිවනින්ම සැනසෙත්වා සාදු කියලා පින් දෙනවා. ඒ වගේම සෙනවිරත්න මහලේකම පියාණන් වහන්සේට ලිලි සෙනවිරත්න මහලේකම මෑණියන් වහන්සේට කැප්ටන් වෝල්ටර් ජයවර්ධන පියාණන් වහන්සේට ජයවර්ධන මෑණියන් වහන්සේට සුනිල් මහත්තයාගේ මංගලා නෝන මහත්තයේ දෙපාර්ශ්වයේම මියගිය සංසාරගත වර්ග පරම්පරාවල සියලුම මළගියත්තන්ට පවුලට එකතු වෙච්ච ලේලිවරු නමින් මියගිය කවුරු හරි ඉන්නවා නම් ඒ ඇත්තන්ගේ නමින් මියගිය සියලු දෙනාටම පින්කමට උදව් කළ උපකාර කළ සහයෝගය දක්වපු කාගේ හරි කෙනෙක් මිය ගිහිල්ලා ඉන්නවා නම් ඒ ඔක්කොටම මේකෙන් ලැබේවා ලැබෙත්වා. හැම දෙනාම උතුම් අමා මහ නිවනින්ම සැනසෙත්වා සාදු කියලා පින් දෙනවා. අපි හැම දිනාටම මේ පින්කම නිවන් පිණසම හේතු වාසනාම වේවා වෙත්වා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගෙන දානේ පූජා කරනවා.
මාමෙක් මට තේරුසයි ඉතින් පන්සෙට් එක අගේ දාන්න ඕකේ Ini biar kemarin ada.
කිරි එක ගත්තා. කිරි ගත්ත වෙන්නේ කිරි කරන්නේ.
මුලසුන ඔබවන අතිගෞරවනීය ලකුණාන්විතවන් වහන්සේ ප්‍රධාන වැඩමුකට වැඩ සිටින පූජනීය ස්වාමීන් වහන්සේ මංගල වෛද්‍යාචාර්යතුමිය ප්‍රදාන කොට ඇති උදාලකින් දින ලීලිවරු ආදී කොට ඇති සද්ධා සම්පන්න අතිබර සත්පුරුෂ පින්වත්නි වටිනා ශ්‍රේෂ්ඨතර සත්පුරුෂ පින්කම ඥාති ධර්මයක් ඥාති සංග්‍රහයක් සංවිධානය කරමින් සද්ධාවෙන් භක්තියකින් යුතුව සිදු කරන්නට යෙදුණා. මේ වගේ පින්කමක් අපි මංගල මහලේකමගේ වෛද්‍යාචාර්යතුමිය ප්‍රධාන දරුවෝ පවුලේ පින්නතුන් එකතුව සංවිධානය කරන්නට අරමුණු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් අපේක්ෂාවන් පිළිබඳව පූර්විකාව තුළ අති ගෞරවනීය දොපහාමුදුරුවන් වහන්සේ ප්‍රකාශ කළ යුතු සෑම කාරණාවක්ම ඉතාමත් මුදින් පැහැදිලිව නිරවුල්ව උන්වහන්සේ පැහැදිලි කරන්නට යෙදුණා. යබාව ප්‍රාප්ත අශෝක ජයවර්ධන මහත්තයා ඒ වගේම එතුමාගේ මව්දෙමව්පියෝ අපේ සුජීවත්ව වාසය කරන මංගල වෛද්‍යාචාර්යතුමියගේ මව්දෙමව්පියන් පිළිබඳව එයාලා ශාසනික වශයෙන් ආගමික වශයෙන් සමාජික වශයෙන් මේ රටට දැයට සමාජයට ඒ ජාතික සේවාවන් පිළිබඳව ඉතාමත් හොඳ ඇගයීමක් කරමින් මේ සමාජයට වැඩ ඇති දරු පිරිසක් වග පැහැදිලි කරමින් ඒ අභාව ප්‍රාප්ත වැඩිහිටි මව්දෙමව්පියෝ පිළිබඳව උන්වහන්සේ හොඳ පැහැදිලි කිරීමක් කරන්නට යෙදුණා. දරුවෝ විදියට දරුවොත් ඒ පාරම්පරිකව මව්දෙමව්පියන්ගෙන් තමන්ගේ ආච්චිලා සීලාගෙන් උරුම වුණේ ශාසනික සමාජික ජාතික හැඟීමකින් යුතුව කටයුතු කරමින් අද දවසේ වටිනා පින්කමක් තමයි සංවිධානය කරගන්නට යෙදුනේ. මීට වසර දෙකකට පෙර අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු සුනිල් අශෝක ජයවර්ධන ස්නේහබර ආදරබර පින්බර ස්වාමී පුරුෂයාට පින්වත් පියාණන් වහන්සේට ඥාතිවරයාට සහෝදරයාට හිතවතාට එතුමාගේ ආයිති භවය සුවපත් වේවා කියන සිතුවිල්ලම මූලික කරගෙන ප්‍රඥාවන්තස්ස අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියන තථාගත වදනට අනුව මේ ධර්මය පච්චත්තං වේදිතබ්බෝ නිරන්තරයෙන්ම ප්‍රතිවේක්ෂා කරන්නේ ධර්මානුධර්ම ප්‍රතිපදාවන් තුල ජීවත් වෙන්නේ ප්‍රඥාවන්ත අය වග භාග්‍යතුන් වහන්සේ තමන්ගේ තථාගත ධර්මයේ තුල අනුදැන වදාලා පිනත් ඔබත් කල්පනා කරන්නට යෙදුනේ
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේ ගිය අය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේ කුමක්ද? ඒ අයට අතින් අතට යමක් දෙන්න බෑ. කෑම බීම ආහාර පාන ඉදුම් මිතුම් ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩ මේ කිසිම දෙයක් භෞතික වශයෙන් ඒ අයට අපිට දෙන්න බෑ. ඒ වුණාට අපි බලාපොරොත්තු වෙනවා මේ මියගිය අය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් සමන්විත හොඳ ආයතී භවයක් ලබාගෙන සසර යහපත් වෙන්නට ඕනේ කියන අරමුණ ඔබ අප තුළ නිරන්තරයෙන්ම පවතිනවා. ඒක තමයි කළගුණ සැලකීම කියලා භාග්‍යතුන් වහන්සේ ධර්මයේ තුල සඳහන් කළේ. මංගල වෛද්‍යාචාර්ය තුමිය සාමයේ දේනියක් විදිහට කල්පනා කළ මූලික අනුශාසනාව තුළ ලොකු හාමුදුරුවෝ පැහැදිලි කළ ආකාරයට අශෝක ජයවර්ධන මහත්තයා සමග ගෘහ ජීවිතයක් ආරම්භ කළ දවසේ ඉඳලාම එතුමා මියන මොහොතෙක්ම සාමයේ පුරුෂයෙක් විදිහට සාමයේ දේනියකට වෙන්නට ඕන යතුකම් වගකීම් ටික ඉතාමත් හොඳින් ඉටු කළා. දරුවෝ කල්පනා කළා අද සමාජයේ ඉතාමත් හොඳ ඉහළ තලයක වෛද්‍යවරු බවට පවා තමන් පත් වෙන්නට අවශ්‍ය කරන අඩිතාලම සකසීම සකසා දුන්නේ ආදරබර සෙනෙහබර පින්බර පියාණන් වහන්සේ. නිසා ඔබ කල්පනා කළේ තාත්තගේ ස්වාමී පුරුෂයාගේ ගුණය නේද? එතුමා ජීවත් වෙලා ඉන්න කාලය තුල අපි වෙනුවෙන් මෙන්න මේ වගේ කැපකිරීම කරන්නට යෙදුණා. ඉතින් එතුමාට පුළුවන් විදිහට අපේ තපෝපකාර කිරීම සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් මේ ලෝකේ අපි ඔබට හැමෝටම පොදු වෙන ධර්මතාවය තමයි මරණය කියන එක. එතුමා ඒකේ ස්වභාවයටපත් වුණත් අපිට එහෙම ලේසියකට අමතක කරන්න බෑ නේද? අපේ අම්මා තාත්තා ආච්චි සීයා මේ දේ අය අපිට අමතක කරන්න බෑනේ. ඒ අය අපි වෙනුවෙන් කළ කැපකිරීම සිහිපත් කරලා ඒ අයගේ ආයිති භවයන් සෝපත් වේවා කියන සිතුවිලි ඇති කරගෙන මෙවැනි පින්කම් සිද්ධ කරලා පුණ්‍යානුමෝදනාවන් එකතු කරන්නට කියන කාරණාව බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල දේශනා කළේ. ඔබ කල්පනා කරන්නට යෙදුනේ අශෝක ජයවර්ධන සාමී පුරුෂයා ආවිෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් හොඳ භවයක් ලබන්නට ඕන. ඒ භවය ලබා ගැනීම සඳහා ඊට අනුරූපී වන පින්කමක් තමයි ඔබ සංවිධානය කරගන්නට යෙදුනේ. මේ ලෝකයේ විවිධ ආගම් දකින්න පුළුවන්, විවිධ දර්ශන දකින්න පුළුවන්, මලවුන් වෙනුවෙන් කරන විවිධ වූ අභිචාර විදි අපි දකිනවා. යාග හෝම වගේ දේවල් අපි දකිනවා. විවිධ අය විවිධ අභිචාර විදි සිද්ධ කරන. ඉතින් භාග්‍යතුන් වහන්සේ ධර්මයේ තුල ඒවා ප්‍රතික්ෂේප කරමින් සුදුසුම ක්‍රියාකාරකම විදිහට පැහැදිලි කරන්නට යෙදුනේ පුද පූජාවන් පවත්වලා පූජාවට සුදුසු අයට පුද පූජාවන් පවත්වලා ඒ අනුමෝදන් කරගන්නට යෙදෙන කුසල ශක්තිය අනුමෝදන් කරන්නට කිදී ඒ පිළිබඳව තමයි අපි හොඳ අවබෝධයක් ඇති කරගන්නට ඕනේ. ඉතින් වෛද්‍යවරුන් විදිහට මංගල මහලේකමගේ නෝන මහත්මියට මේවා පිළිබඳව හොඳ අවබෝධයක් විශ්වාසයක් තියෙනවා. පින්කම් සිද්ධ කළ හොඳ පළපුරුද්දක් තියෙන මේ පින්කමත් සෑහෙන කාලයක් තිස්සේ මතක් කරමින් තමයි ඔබ මේ පින්කම සංවිධානය කරන්න දෙන්නේ. මේ පින්කම සිද්ධ කරන්නට අම්මා ප්‍රධාන මේ දරුවන්ට ලොකු අවශ්‍යතාවයක් ඕනෑකමක් තිබුණේ. ඔබට අද දවසේ සතුටු වෙන්න පුළුවන් මේ දෙවර්ෂ පූර්ණ පින්කම ඉතාමත් හොඳින් සංවිධානය කරමින් සිද්ධ කරගන්නට යෙදුණා. ඉතින් තාත්තට ආවිෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් සමන්විත හොඳ ආයිති භවයක් ලැබීමට ඊට අනුරූපී වන පින්කමක් අපි හැමෝම එකතු වෙලා සිද්ධ කළා කියලා ඔබට සතුටු වෙන්න පුළුවන්. මේ ආහාර දානයක් පූජා කිරීම තුළින් ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන පංච ශක්තියක් එකතු කළා වගේම සංඝසතු දානමය පින්කමක් සිද්ධ කිරීම තුළින් මේ අෂ්ට පරිස්කාර ආදී පුද පූජාවන් පැවැත්වීම තුළින් විශාල ආනිසංස ධර්ම ඔබ එකතු කරගන්නට යෙදෙති. ඔබට මේවා පිළිබඳව පින්කම පිළිබඳව දීර්ඝ අවවාද අනුශාසනා එකතු කරන්නට අවශ්‍ය නොවනවට තමයි මගේ හැඟීම. හේතුව පූර්විකාව තුළ අති ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ මේ සෑම කාරණාවක්ම ස්පර්ශ කරමින් ඒ අනුශාසනාව එකතු කරන්නට යෙදුණු නිසා වටිනා පින්කමක් සිද්ධ කළ වෙලාවේ අනුමෝදන් කළා වූ කුසල බල ශක්තිය
පළමුව අපි අනුමෝදන් කරමු දෙවියන්ට. දෙවියෝ මෙපින් දැක අනුමෝදන් දෙවියන්ගේ දිව්‍යානුභාවයන් තවත් වඩා වර්ධනය කරගෙන මේ පින්කම සංවිධානය කරන මග්ගලා මහලේකමගේ වෛද්‍යාචාර්යතුමිය ප්‍රදාන දරුවන් ලේලිවරු මුණුබුර මිනිපිරියන් ආදී කොට ඇති එකතු වෙන ඔබ හැමෝමත් දෙවියෝ චිරාත් කාලයක් රැකදේවා දෙවියෝ පතන බෝධියකින් නිවන් දකීවා කිය සාදුනාදයක් පවත්වලා දෙවියන්ට පින් දෙමු. අනුමෝදන් කළා වූ කුසල බල ශක්තිය මීට වසර දෙකකට පෙර අභාවක් ප්‍රාප්ත වන්නට යෙදුණු සුනිල් අශෝක ජයවර්ධන සෙනෙහබර ආදර බල පින්බර සාමී පුරුෂයා පියාණන් වහන්සේ එතුමාගේ මව්පිය පාර්ශවවල මේ පරලෝකීය කැප්ටන් වෝල්ට් ජයවර්ධන පියාණන් වහන්සේ ජයවර්ධන ඒ ගුරු මාතාව එවැගේම අපේ මංගල මහලේකමගේ නෝන මහත්මියගේ මව්දෙමව්පියන් වන සෙනවිරත්න මහලේකම පියාණන් වහන්සේ ලිලි සෙනවිරත්න මහලේකම මෞතුමිය ප්‍රධාන යමේ කෑත මෑත මලවුනතට එකතු වෙලා පිනත් ඔබගෙන් බලාපොරොත්තු වේ නම් ඒ හැමෝමත් මෙපින් දැක අනුමෝදන් වේවා කියන සිතුවිල්ලෙන් මේ ගිය අයගේ ඊට නම් සඳහන් කළ අයගේ නාමය ගුණය රූපය පරාමර්ශනය කරමින් පෙන් පින්ඩි අතට අරගෙන ඉදම්මේ ඥාති නම්මුතු සුඛිතා වන්තු ඥාතයෝ කියන ගාථා පාඨය ශබ්ද නගා සජ්ජායනා කරමින් පෙන් වඩා පින්පෙත් අනුමෝදන් කරමු. පෙන් වාදිනේ අල්ලගෙන හැමදෙනාම ගාථාව කියන්නේ ධම්මේ ඥාති නම් පෙන් වඩා गाता परिपूरेन्द्रि सागरं नीलमेवैतो दीनां मुखकपति उन्नमे उदकं वट्टं यथा निन्नं भवत्सति एवमेवैतो दीनां प्रेतानां मुखकपति चितं पच्चितं तुय्यं सप्तमेव समिज्यतु पूरेन्दु चित्तसङ्कप्पा मञ्ज्योतिरसो यथा चितं पच्चितं तुय्यं गीतमेव समिज्यतु सप्ते पूरेन्दु चित्तसङ्कप्पा चन्दोपन्नरसो यथा साधुनादයක් පවත්වනවා. පින්වත් ඔබ ජලය සාක්ෂි කරගෙන කිසිදු බැම්බාජනයට පැන වැකීම තුළින් පැනුලි ඉදිරි ගියා සමානව මීට වසර දෙකකට පෙර අභාවක් ප්‍රාප්ත සුනිල් අශෝක ජයවර්ධන සෙනෙහබර ස්වාමී පුරුෂයා පියාණන් වහන්සේ ප්‍රධාන සෙනෙවිරත්න මහලේකම පියාණන් වහන්සේ ලිලි සෙනෙවිරත්න අම්මා කැප්ටන් වෝල්ට් ජයවර්ධන පියාණන් වහන්සේ ජයවර්ධන ගුරු මෑණියන් වහන්සේ ප්‍රධාන කොට ඇති ඒ සෑම සියලුම දෙනා මෙපින් දැක අනුමෝදන් වේවා කිය සාදු පින්දෙමු. පින්කම සංවිධානය කරන මංගලා මහලේකමගේ අපේ වෛද්‍යාචාර්යතුමිය පුතාල තුන්දෙනා ඒ දෙවිවරු තුන්දෙනා ප්‍රධාන කොට ඇති ඔබ හැමෝටම කායික සුවය මානසික සුවය නිදුක් නිරෝගී භාවයෙන් චිර ජීවනයේ සුවපත් භාවය සැලසේවා කරදර බාධක දුරු වේවා සතුට සමාදානය ඇති වේවා පිනත් ඔබ කරන රැකියා ආදී කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා පිනත් ඔබ හැමෝමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා අවසන බුදු පසේ බුදු මහරහත් කෙන මේ තුන්තරා බෝධිගෙන එක්තරා බෝධිකට පැමිණ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කෙන මේ තුන් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවන් දකින්නට මේ දානමය පින්කම ඔබට අපට හැමෝටම තුන් දාන පාරමී ධර්මයක්ම වේවා විත්වා කිය සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.
අර කැම්පස් එක ගන්න. අර සතුටුට කැමති කරන්නේ. මුලසම හදවන අති ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ප්‍රධාන වැඩම කොට වැඩ සිටින පූජනීය ස්වාමීන් වහන්සේ මංගල වෛද්‍යාචාර්යතුමිය ප්‍රදාන කොට ඇති උපාධිතුමිය නිලීගුරු ආදී කොට ඇති සද්ධා බුද්ධ සම්පන්න සතින්දර සත්පුරුෂ පින්වත්නි ඉනාතර වටිනා ශ්‍රේෂ්ඨතර සත්පුරුෂ පින්කමක් ඥාති ධර්මයක් ඥාති සංග්‍රහයක් සංවිධානය කරමින් සද්ධාවෙන් භක්තියකින් යුතුව සිදු කරන්නට යෙදුණා. මේ වගේ පින්කමක් අපේ මංගල මහලේකමගේ වෛද්‍යාචාර්යතුමිය ප්‍රධාන ගරු පවුලේ පින්තුන් එකතුව සංවිධානය කරන්නට අරමුණු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් අපේක්ෂාවන් පිළිබඳව පූර්විකාව තුළ අති ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ප්‍රකාශ කළ යුතු සෑම කාරණාවක්ම ඉතාමත් හොඳින් පැහැදිලිව නිරවුල්ව උන්වහන්සේ පැහැදිලි කරන්නට යෙදුණා. යබාව ප්‍රාප්ත අශෝක පෙරවර්ධන මහත්තයා ඒ වගේම එතුමාගේ මෞද්‍රමෝපියෝ අපේ සුජීවන්ත වාසය කරන මංගල වෛද්‍යාචාර්යතුමියගේ මෞද්‍රමෝපියන් පිළිබඳව එයාලා ශාසනික වශයෙන් ආගමික වශයෙන් සමාජික වශයෙන් මේ රටට දැයට සමාජයට ඒ ජාතික සේවාවන් පිළිබඳව ඉතාමත් හොඳ ඇගයීමක් කරමින් මේ සමාජයට වැඩ ඇති දරු පිරිසක් වග පැහැදිලි කරමින් මේ අභාව ප්‍රාප්ත වැඩිහිටි මෞද්‍රමෝපියෝ පිළිබඳව උන්වහන්සේ හොඳ පැහැදිලි කිරීමක් කරන්නට යෙදුණා. දරුවෝ විදියට දරුවොත් ඒ පාරම්පරිකව මෞද්‍රමෝපියන්ගෙන් තමන්ගේ ආච්චිලා සීලාගෙන් උරුම වුණේ ශාසනික සමාජික ජාතික හැඟීමකින් යුතුව කටයුතු කරමින් අද දවසේ වටිනා පින්කමක් තමයි සංවිධානය කරගන්නට යෙදුණු. මේක වසර දෙකකට පෙර අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු සුනිල් අශෝක ජයවර්ධන සෙනෙහබර ආදරබර පින්බර ස්වාමී පුරුෂයාට පින්වන්ත පියාණන් වහන්සේට ඥාතිවරයාට සහෝදරයාට හිතවතාට එතුමාගේ ආයිති භවය සුවපත් වේවා කියන සිතුවිල්ලම මූලික කරගෙන ප්‍රඥාවන්ත සයන් ධම්මෝ නායන් ධම්මෝ දුක්ඛඤ්ඤස්ස කියන තථාගත වදනට අනුව මේ ධර්මය පච්චත්තං වේදිතබ්බෝ නිරන්තරයෙන්ම ප්‍රතිවික්ෂා කරන්නේ ධර්මානුධර්ම ප්‍රතිපදාවන් තුළ ජීවත් වෙන්නේ ප්‍රඥාවන්ත අය වග භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ තථාගත ධර්මයේ තුල
අනුදැන වදාලා පිනොත් ඔබත් කල්පනා කරන්නට යෙදුනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේ ගිය අය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේ කුමක්? ඊයට අතින් අතට යමක් දෙන්න බෑ. කෑම බීම ආහාර පාන ඉදුම් මිදුම් ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩ මේ කිසිම දෙයක් භෞතික වශයෙන් ඒ අයට අපිට දෙන්න බෑ. ඒ වුණාට අපි බලාපොරොත්තු වෙනවා මේ මිය ගිය අය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් සමන්විත හොඳ ආයති භවයක් ලබාගෙන සසර යහපත් වෙන්නට ඕනේ කියන අරමුණ ඔබ අප තුළ නිරන්තරයෙන්ම පවතිනවා. ඒක තමයි කළගුණ සැලකීම කියලා භාග්‍යතුන් වහන්සේ ධර්මයේ තුල සඳහන් කළේ. මංගල වෛද්‍යාචාර්ය තුමිය සාමී දේනියක් විදියට කල්පනා කළ මූලික අනුශාසනාව තුළ ලොකු හාමුදුරුවෝ පැහැදිලි කළ ආකාරයට අශෝක ජයවර්ධන මහත්තයා සමග ගෘහ ජීවිතයක් ආරම්භ කළ දවසේ ඉඳලාම එතුමා මියන මොහොතේම සාමී පුරුෂයෙක් විදියට සාමී දේනියකට වෙන්නට ඕන යතුකම් වගකීම් ටික ඉතාමත් හොඳින් ඉටු කළා. දරුවෝ කල්පනා කළා අද සමාජයේ ඉතාමත් හොඳ ඉහළ තලයක වෛද්‍යවරු බවට පවා තමන් පත් වෙන්නට අවශ්‍ය කරන අධිතාලම සකසීම සකසා දුන්නේ ආදර බර සෙනෙහ බර පින්බර පියාණන් වහන්සේ. නිසා ඔබ කල්පනා කළේ තාත්තගේ ස්වාමී පුරුෂයාගේ ගුණය නේද? එතුමා ජීවත් වෙලා ඉන්න කාලය තුල අපි වෙනුවෙන් මෙන්න මේ වගේ කැපකිරීම කරන්න තියෙනවා. ඉතින් එතුමාට පුළුවන් විදිහට අපේ තපෝපකාර කිරීම සිද්ධ කරන්න තියෙනවා. ඉතින් මේ ලෝකේ අපි ඔබට හැමෝටම පුදු වෙන ධර්මතාවයේ තමයි මරණය කියන එක. එතුමා ඒකේ ස්වභාවයට පත් වුණත් අපිට එහෙම ලේසියට අමතක කරන්න බෑ නේද? අපේ අම්මා තාත්තා ආච්චි සීයා මේ දේ අපිට අමතක කරන්න බෑනේ. ඒ අය අපි වෙනුවෙන් කළ කැපකිරීම සිහිපත් කරලා එයාගේ ආයිති භවයන් සූපත් වේවා කියන සිතුවිලි ඇති කරගෙන මෙවැනි පින්කම් සිද්ධ කරලා පුණ්‍යානුමෝදනාවන් එකතු කරන්නට කියන කාරණාව බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල දේශනා කළේ. ඔබ කල්පනා කරන්නට යෙදුනේ අශෝක ජයවර්ධන ස්වාමී පුරුෂයා ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් හොඳ භවයක් ලබන්නට ඕන. ඒ භවය ලබා ගැනීම සඳහා ඊට අනුරූපී වන පින්කමක් තමයි ඔබ සංවිධානය කරගන්නට යෙදුනේ. මේ ලෝකයේ විවිධ ආගම් දකින්න පුළුවන්, විවිධ දර්ශන දකින්න පුළුවන්, මලවුන් වෙනුවෙන් කරන විවිධ වූ අභිචාර විදි අපි දකින්නවා. යාගුමම වගේ දේවල් අපි දකිනවා. විවිධ අය විවිධ අභිචාර විදි සිද්ධ කරනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ධර්මයේ තුල ඒවා ප්‍රතික්ෂේප කරමින් සුදුසුම ක්‍රියාකාරකම විදිහට පැහැදිලි කරන්න දීුනේ පුද පූජාවන් පවත්වලා පූජාවට සුදුසු අයට පුද පූජාවන් පවත්වලා ඒ අනුමෝදන් කරගන්නට යෙදෙන කුසල ශක්තිය අනුමෝදන් කරන්නට ඒ පිළිබඳව තමයි අපි හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕනේ. ඉතින් වෛද්‍යවරුන් විදිහට මණ්ඩල මහලේකම් කියන මහත්මියට මේවා පිළිබඳව හොඳ අවබෝධයක් විශ්වාසයක් තියෙනවා. පින්කම් සිද්ධ කළ හොඳ පළපුරුද්දක් මේ පින්කමත් සෑහෙන කාලයක් තිස්සේ මතක් කරමින් තමයි ඔබ මේ පින්කම සංවිධානය කරන්නට යෙදුනේ. මේ පින්කම සිද්ධ කරන්නට ප්‍රධාන මේ දරුවන්ට ලොකු අවශ්‍යතාවයක් ඕනෑකමක් තිබුණේ. ඔබට අද දවසේ සතුටු වෙන්න පුළුවන් මේ දෙවර්ෂ පූර්ණ පින්කම ඉතාමත් හොඳින් සංවිධානය කරමින් සිද්ධ කරගන්නට යෙදුනේ. ඉතින් ආත්තට ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් සමන්විත හොඳ ආයති භවයක් ලැබීමට ඊට අනුරූපී වන පින්කමක් අපි හැමෝම එකතු වෙලා සිද්ධ කළා කියලා ඔබට සතුටු වෙන්න පුළුවන්. මේ ආහාර දානයක් පූජා කිරීම තුළින් ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන පංච ශක්තියක් එකතු කළා වගේම සංඝසතු දානමය පින්කමක් සිදු කිරීම තුළින් මේ අෂ්ට පරිස්කාර ආදී පුද පූජාවන් පැවැත්වීම තුළින් විශාල ආනිසංස ධර්ම ඔබ එකතු කරගන්නට ඉදිරියට ඔබට මේවා පිළිබඳව පින්කම පිළිබඳව දීර්ඝ වවවත් අනුශාසනා ඒකතු කරන්නට අවශ්‍ය නොවනකොට තමයි මගේ හැඟීම හේතුව පූර්විකාව තුළ අති ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ මේ සෑම කාරණාවක්ම ස්පර්ශ කරමින් ඒ අනුශාසනාව එකතු කරන්නට යෙදුණු නිසා වටිනා පින්කමක්
සිද්ධ කළ වෙලාවේ අනුමෝදන් කළා වූ කුසල බල ශක්තිය පළමුව අපි අනුමෝදන් කරමු දෙවියන්ට. දෙවියෝ මෙතින් දැක අනුමෝදන් දෙවියන්ගේ දිගාන භාවයන් තවත් වඩා වර්ධනය කරගෙන මේ පින්කම සංවිධානය කරන මංගලා මහලේකමගේ වෛද්‍යාචාර්යතුමිය ප්‍රදාන දරුවන් ලේලිවුරු මුගුරු මිනිබිරියන් ආදී කොට ඇති එකතු වෙන ඔබ හැමෝම දෙවියෝ චිරාත් කාලයක් ඇතේවා දෙවියෝ පතන භෝජීක නිවන් දකීවා කිය සාදුනාදයක් පවත්වලා දෙවියන්ට පින් දෙන අනුමෝදන් කළා වූ කුසල බල ශක්තිය මේට වසර දෙකකට පෙර අභාවක් ප්‍රාප්ත වන්නට යෙදුණු සුනිල් අශෝක ජයවර්ධන සෙනෙහබර ආදරබර කුම්බර ස්වාමී පුරුෂයා පියාණන් වහන්සේ එතුමාගේ මෞපිය පාර්ශවවල මේ පරලෝකයේ කැප්ටන් වෝල්ට් ජයවර්ධන පියාණන් වහන්සේ ජයවර්ධන ඒ ගුරු මාතාව ඒ වගේම අපේ මංගල මහලේකමගේ නෝන මහත්මියගේ මෞපියන් වන සෙනවිරත්න මහලේකම පියාණන් වහන්සේ ලිලි සෙනවිරත්න මහලේකම මෞතුමිය ප්‍රධාන යමේ කෑත මෑත් මලුණට එකතු වෙලා පිනත් ඔබගෙන් බලාපොරොත්තු වෙනා ඒ හැමෝමත් මෙතින්ද අනුමෝදන් වේවා කියන සිතුවිල්ලෙන් මියගිය අයගේ ඉන්නක නම් සඳහන් කළාගේ නාමය ගුණය රූපය පරාමර්ශනය කරමින් කන්තින්දී අතට අරගෙන ඉදම්මේ ඥාති නම්මෝතු සුඛිතා වන්තු ඥාතයෝ කියන ගාථා පාඨය ශබ්ද නගා සජ්ජායනා කරමින් එන් වඩා පින්පෙත් අනුමෝදන් කරමු. Pura paripurendi sagarang evamev ito petanam upakappati unname udakam vattam yata ninnam pavattati evamev ito ninnam petanam upakappati citam pattitam tuyam sappameva samidhyatu purendu citta sankappa madhyodiraso yata citam pattitam tuyam ippameva samidhyatu sappe purendu citta sankappa jamlo pannaso yata සාධනාදයක් පවත්වමු. පින්වත්ව ජලයේ සාක්ෂි කරගෙන කිසිදු ගංගාජනයට කන් වැක්කිරීම තුළින් සංගරුණිතදී සමානව මිදවසර දිගට පෙර අභාවක් ප්‍රාප්ත සුනිල් අශෝක ජයවර්ධන සෙනෙහබර ස්වාමී පුරුෂයා පියාණන් වහන්සේ ප්‍රදාන සෙනෙවිරත්න මහලේකම පියාණන් වහන්සේ ලිලි සෙනෙවිරත්න අම්මා කැප්ටන් වෝල්ට් ජයවර්ධන පියාණන් වහන්සේ ජයවර්ධන ගුරු මෑණියන් වහන්සේ ප්‍රදාන කොට ඇති ඒ සෑම සුබම දෙනා මෙතින් දැක අනුමෝදන් වේවා කිය සාදුකාරකින් දෙන පින්කම සංවිධානය කරන මංගලා මහලේකමගේ අපේ වෛද්‍යාචාර්යතුමිය පුතාලා තුන්දෙනා ඒ වේදිකවල තුන්දෙනා ප්‍රදාන කොට ඇති ඔබ හැමෝටම කායික සුවය මානසික සුවය නිරුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සුවපත් භාවයේ සැලසේවා කරදර බාධක දුරු වේවා සතුට සමාදානය ඇති වේවා පිනත් ඔබ කරන රැකියාදී කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා පිනත් ඔබ හැමෝමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා අවසන බුදු පසේ බුදු මහරහත් කෙනෙක් තුන්තරා බෝධි කෙනෙක් කරා බෝධි වෙන දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කුමිකුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවන් දකින්නට මේ දානමය පින්කම ඔබට අපට හැමෝටම උතුම් දාන පාරමී ධර්මයන්ම වේවා විත්වා කිය සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගන්න හොඳයි. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු
අර කැම්පස් එකක් ගන්න. අර සතුටුට කැම්පයි කරන්නේ. සතුටු කැමති